ඔලි සමග සතුටෙන් ඉගෙන ගමු. අද අපි ඉගෙන ගන්න යන්නේ හෝවර්ඩ් ගානර්ස් theory of multiple intelligences. හෝවර්ඩ් ගානර් විසින් හඳුන්වා දුන් බහුබුද්ධි න්‍යාය. පුද්ගලයෙක්ට හැම පුද්ගලයෙක්ටම එකම වගේ බුද්ධීන් තියෙන්නේ නැහැ. ගොඩක් බුද්ධීන් තියෙන්න පුළුවන් පුද්ගලයන් අතර. හරි. අද අපි බලමු මොනවද මේ බහුබුද්ධීන් කියලා. Music smart, body smart, paper smart, word smart, logic smart, self smart, nature smart, picture smart. හරි. මෙන්න මේ බහුබුද්ධීන් ගැන තමයි අද අපි බලන්න යන්නේ. ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු වන හෝවර්ඩ් ගානර් 1983 දී බහුබුද්ධි න්‍යාය හඳුන්වා දුන්නා. ඔහුට අනුව බුද්ධය anu ගණිතය හෝ භාෂාව වැනි පාසල් විෂයන් හොඳින් කිරීම පමණක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් කියනවානේ ගණිතය භාෂාව විද්‍යාව දන්නවා නම් තමයි එයා හොඳ බුද්ධිමත් දරුවෙක් කියලා නැහැ. බුද්ධියක් කිව්වහම ගණිතය භාෂාව විතරක්ම නෙමෙයි. තවත් බුද්ධීන් කිහිපයක්ම තියෙනවා. ඒ වෙනුවට මිනිසුන්ට විවිධ ආකාරයේ බුද්ධි ඇති අතර ඒවා ඔවුන් ඉගෙන ගන්නා, තේරුම් ගන්නා සහ ගැටලු විසඳන ආකාරය පෙන්වයි. ගානර් ප්‍රධාන බුද්ධි 8ක් හඳුනා ගත්තේය. මේ පින්තූරයෙන් පෙන්වන ප්‍රධාන බුද්ධි 8. Music smart, body smart, paper smart, word smart, logic smart, self smart, nature smart, picture smart. අපි බලමු මොනවද මේ බහුබුද්ධීන් 8 කියලා. පළවෙනි එක භාෂාමය බුද්ධිය. වචන කියවීම, ලිවීම සහ කතා කිරීම සමග දක්ෂයි. වචන කියන්න, ලියන්න, කියවන්න, කතා කරන්න, කතන්දර ගොතලා කියන්න හරිම දක්ෂ ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට තියෙන්නේ භාෂාමය බුද්ධිය. දෙවැනි එක තමයි තාර්කික, ගණිතමය බුද්ධිය. තර්කණය, ගැටලු විසඳීම සහ සංඛ්‍යා භාවිතය. හේතු ඉදිරිපත් කිරීමේ හැකියාව. ගණිතමය බුද්ධි කියලා කියනවා. ගණන් හදන්න විතරක් නෙමෙයි තර්ක කරන්න. ඒ වගේම ගැටලුවක් තිබ්බහම මේක හොඳින් විසඳ ගන්න. හේතු ඉදිරිපත් කරන්න. තියෙන හැකියාවට අපි කියනවා තාර්කික ගණිතමය බුද්ධිය කියලා. තුන්වෙනි එක තමයි සංගීත බුද්ධිය. ශබ්දය, රිද්මය සහ සංගීතයට සංවේදී වීම. ගොඩක් ළමයි ඉන්නවා සංගීතයට හරිම කැමති, හරිම දක්ෂ ළමයි. ඒගොල්ලන්ට තියෙන්නේ සංගීත බුද්ධිය. ඊළඟ එක හතරවෙනි එක තමයි ශරීර චලනාත්මක බුද්ධිය. චලනය, ප්‍රායෝගික වැඩ සහ ශාරීරික ක්‍රියාකාරකම් හරහා හොඳම දේ ඉගෙන ගැනීම. ගොඩක් දරුවෝ දක්ෂයි ක්‍රීඩා කරන්න. ඒ වගේම ප්‍රායෝගික වැඩවලට ඇක්ටිවිටීස් කරන්න කැමතියි. ඒගොල්ලන්ට තියෙන්නේ ශරීර චලනාත්මක බුද්ධිය. ඒ වගේම තමයි අවකාශීය බුද්ධිය. ඒ කියන්නේ අපි පින්තූර දැකලා ඒව හොඳට මතක තියාගන්න, පින්තූර අඳින්න, අලුතෙන් හිතලා දෙයක් නිර්මාණය කරන්න හැකියාව තියෙන අයට තියෙන අවකාශීය බුද්ධිය. පින්තූරවල දෘශ්‍යකරණය, ඇඳීම සහ සිතීමට දක්ෂ වීම. ඊළඟ බුද්ධිය තමයි අන්තර්පුද්ගල බුද්ධිය. අන් අය සමග වැඩ කිරීම සහ තේරුම් ගැනීමට දක්ෂයි. වෙනත් අය සමග වැඩ කරන්න හරිම දක්ෂයි. ඒගොල්ලෝ ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂම ගෲප් වර්ක් කරන්න දක්ෂ පුද්ගලයන්ට තියෙන අන්තර්පුද්ගල බුද්ධිය. ඊළඟ බුද්ධිය තමයි අන්තර්පුද්ගල බුද්ධිය. ශක්තිමත් ස්වයං දැනුවත් භාවය. තමන්ගේම ශක්තියන් සහ හැඟීම් ගැන දැන ගැනීම. තමන් පිළිබඳ අවබෝධය. තමන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම තියෙන පුද්ගලයන්ට තියෙන අන්තර්පුද්ගල බුද්ධිය. තමන්ව තේරුම් අරගෙන වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන් අයට තියෙනවා අන්තර්පුද්ගල බුද්ධිය. ඊළඟ එක තමයි ස්වභාවික බුද්ධිය. ස්වභාව ධර්මය සහ පරිසරය තේරුම් ගැනීමට සහ ඒ සමග සම්බන්ධ වීමට ඇති හැකියාව. ගොඩාක් අය කැමති පරිසරයත් සමග සම්බන්ධ වෙන, ස්වභාවික පරිසරය වගේම සත්තුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන උන්ට ඒ දේවල් ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන්. පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් වලින් ඒගලන්ට ඉදිරියට සිද්ධ වෙන දේවල් ගැන පවා කියන්න පුළුවන්. එයාට තියෙනවා ස්වභාවික බුද්ධිය.
හරි. අපි බලමු මෙන්න මේ බුද්ධීන් 8 අපේ අධ්‍යාපනයට කොහොමද වැදගත් වෙන්නේ කියලා. අපි ඉගෙන ගන්න එක අපි ඉස්කෝලේ අධ්‍යාපනය සහ අපේ අනිකුත් අධ්‍යාපන කටයුතු වලට කොහොමද මේ බුද්ධීන් 8 ප්‍රයෝජනවත් වෙන්නේ කියලා අපි දැන් බලමු. අධ්‍යයන කටයුතු වල සිසුන් සඳහා වැදගත්කම. පළවෙනි එක තමයි පුද්ගලාරෝපිත ඉගෙනීම සෑම සිසුවෙකුම වෙනස්ය. ඔවුන්ගේ බුද්ධි වර්ගය දැන ගැනීමෙන් සිසුන්ට ඔවුන්ට වඩාත් ගැළපෙන ආකාරයෙන් ඉගෙනගත්ත හැකිය ගොඩක්. තමන්ට තියෙන මොන වගේ බුද්ධියක්ද? ඒ අනුව තමන්ට ඉගෙන ගන්න දේවල් සාර්ථකව ඉගෙන ගන්න පුළුවන්. තව කෙනෙක් කැමති නම් සංගීතය මුසු කරගෙන ඉගෙන ගන්න. ඒගොල්ලන්ට ෂෝට් නෝට්ස් හදා ගන්න පුළුවන් සින්දුවක් වගේ ලස්සනට. ඊට පස්සේ ඒක අහන ගමන් පාඩම් කරන්න පුළුවන්. කෙනෙක් කැමති නම් දේවල් බලලා, ඒ කියන්නේ චිත්‍ර ඇඳලා ෂෝට් නෝට්ස් ලස්සනට ගහලා ඒ දේවල් බල පාඩම් කරන්න නම් ඒ වගේ කෙනෙක්ට පුළුවන් ලස්සනට තමන්ගේ ෂෝට් නෝට් එක හදාගන්න, ලස්සන මයින්ඩ් මැප් හදාගෙන තමන්ට තියෙන දේවල් පාඩම් කරන්න. තමන්ට තියෙන මොන බුද්ධියක්ද? තමන් වැඩියෙන්ම සංවේදී වෙලා තියෙන මොන බුද්ධියකටද කියලා තමන්ව තේරුම් අරගෙන ඒ අනුව අධ්‍යාපන කටයුතු කරන්න ඒක ගොඩක් උදව් වෙනවා. හරි. උදාහරණයක් තියෙනවා. සංගීත ඉගෙන ගන්නෙකුට ගීතයක් ආකාරයෙන් කරුණු වඩා හොඳින් මතක තබාගත හැකිය. සංගීතයට ලැබි කෙනෙක්ට සියලුම දේවල් සංගීතයක් වගේ සින්දු කියලා රෙකෝඩ් කරලා ඒක ආය අහලා මතක තියාගන්න හරිම ලේසි. ඊළඟ කාරණාව තමයි මේ බහබුද්ධි නිසා අපිට තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි ආත්ම විශ්වාසය වැඩි දියුණු කරයි. බුද්ධිමත් වීම යනු ගණිතයේ හෝ භාෂාවේ ලකුණු ලබා ගැනීම පමණක් නොවන බව සිසුන් වටහා ගනී. ඔයා හොඳට ඉගෙන ගන්න දක්ෂයි කියලා කියන්නේ ගණිතය හරි භාෂාව හරි දන්නවා කියන එක විතරක් නෙමෙයි. ඔයාට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියන එක. ඒ ඔයාට දක්ෂකමක්. එතකොට ඔයාගේ self confidence වැඩි වෙනවා. ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ වගේම හොඳට චිත්‍ර අඳින්න පුළුවන්, නටන්න පුළුවන්. ඒ වගේම හොඳට වගාවන් කටයුතු කරන්න පුළුවන්. ඒකත් බුද්ධිමත් කියන දෙයක් තමයි. ඒකෙන් සිසුවාගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරනවා. ගණිතය භාෂාව විතරක්ම නෙමෙයි බුද්ධිමත් භාවය කියලා කියන්නේ. ඔවුන් කලාව, ක්‍රීඩා හෝ කණ්ඩායම් වැඩවල විශිෂ්ටයන් විය හැකියි. ගණිතයේ ටිකක් දුර්වල වුණත් අනිත් වැඩ කටයුතු ඉතාමත් විශ්වාසයෙන් ජයග්‍රාහීව කරන්න පුළුවන් වෙනවා. තුන්වෙනි ප්‍රයෝජනය තමයි නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරයි. බහබුද්ධිය අලුත් සහ නිර්මාණාත්මක ආකාරවලින් ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ අද්විතීය ශක්තියෙන් භාවිතා කිරීමට සිසුන් දිරිමත් කරයි. සිසුන්ට අවබෝධයක් තියෙනවා මට තියෙන මෙන්න මේ වගේ බුද්ධියක්. ඒ හරහා ඔවුන්ගේ නව නිර්මාණ කිරීමට සිසුන්ට අවස්ථාව උදා වෙනවා මේ බහබුද්ධි අවබෝධ කර ගැනීම තුළ. වඩා හොඳ අධ්‍යයන උපාය මාර්ග. භාෂාමය ශිෂ්‍යයෙකුට සටහන් කියවීමට සහ ලිවීමට කැමති විය හැකියි. ඔයාලට තියෙන භාෂාමය බුද්ධියක් නම් ඔයා ගොඩක් කැමති සටහන් ලියන්න, කියවන්න. ඒ වගේම ශාරීරික චාලක ඉගෙන ගන්නෙකුට භූමිකා රංගනය හෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම් භාවිතා කළ හැකියි. ශාරීරික චාලක බුද්ධියක් තියෙන කෙනෙක්ට එයාට පුළුවන් භූමිකා රංගනයක් හරි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් තමාගේ අධ්‍යයන කටයුතු ඉදිරියට ගෙනියන්න. දෘශ්‍ය ඉගෙන ගන්නෙකුට රූප සටහන් සහ මනස සිතියම් භාවිතා කළ හැකියි. මනසේ සිතියම් හදාගෙන එයාට පාඩම් කරන්න පුළුවන්. දෘශ්‍ය සටහන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රයෝජනයක් තමයි සමස්ත සංවර්ධනය. ඒ ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට අධ්‍යයන සාර්ථකත්වයට පමණක් නොව සමාජීය, චිත්තවේගීය සහ නිර්මාණාත්මක වර්ධනයටද සහාය වීමට උපකාරී වේ. මේ බහබුද්ධිය තුළින් මුළු සමාජයම ඉදිරියට පැමිණෙනවා. මොකද දරුවෝ තේරුම් ගන්නවා මට තියෙන්නේ මොන වගේ බුද්ධියද. ඒ හරහා ඔවුන් කටයුතු කරද්දී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න පුළුවන්. කෙටියෙන් කියවහොත් ගාඩන්ගේ න්‍යායෙන් පෙන්눔 කරන්නේ සෑම සිසුවෙකුම Tamanගේ ආකාරයෙන් බුද්ධිමත් බවයි. බුද්ධිමත් නොවන දරුවෝ නැහැ කියලා තමයි කියන්නේ. සෑම සිසුවෙක්ම Tamanගේ ආකාරයෙන් බුද්ධිමත් දරුවෝ.
ඔවුන්ගේ ශක්තියෙන් තේරුම් ගැනීමෙන් සිසුන්ට වඩා හොඳ අධ්‍යයන ක්‍රම තෝරා ගැනීමට, ඉගෙනීමේ භුක්ති විඳීමට සහ පාසලේ සහ ජීවිතයේ ක්‍රියාකාරකම් හොඳින් ක්‍රියා කරන්න හැකියාව ලැබෙනවා. මේක තමයි බහුබුද්ධි න්‍යාය. ඔබ දැනගන්න ඇති බහුබුද්ධි න්‍යාය කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔබට තියෙන්නේ මොන වගේ බුද්ධියක්ද කියලා හොයලා බලන්න. Thank you.